මේ ඉන්නේ අපිත් එක්ක අපිත් සමගම අපේම එකට ඉන්න අපේම යාළුවෝ. ඉතින් මෙයාලට මේ කාමරේම වෙන් කරලා තියෙන්නේ. ඉතින් කාමරේ වෙනමම ගෙවල් හදලා දීලා ඒගොල්ලන් ඒකේ පදිංචි වෙලා ඉන්නේ. පිරිමි යාළුවා හරීම දක්ෂයි ගෑනු යාළුවන්ව එක් කරගෙන එන්න. ඉතින් මෙයාලට ගොඩාක් පැටව් එහෙම ලැබුණා. ඒගොල්ලෝ එළියට ගිහින් ඇරලලා වෙන නවාතැන් හොයලා දීලා මෙයාලා නැවත අපේ නිවසටම පැමිණෙනවා. ඉතින් දැන් මේ අලුත් කට්ටියක් ලැබිලා ඉන්නවා මෙයාලට බිත්තර වලින්. දැන් මේගොල්ලෝ කරන්නේ කෑම බීම ගෙනල්ලා මේගොල්ලන්ට කවලා අම්මයි තාත්තයි එකතු වෙලා පුංචි පැටවුන්ව ලොකු කරලා එළියට යවන්නයි උත්සාහ කරන්නේ. ඉතින් අපි ගොඩාක් මේගොල්ලන්ට නිදහස දීලා තියෙනවා. මේ කාමරේ එයාලගේ තමයි. එයාලා වගේම මේ ෆෑන් එක උඩ වෙනමම බිම ඉන්නවා, ඉගිලෙනවා. හරිම සතුටින් ඉන්නේ මේ කට්ටියම. ඉතින් අපි හරි ආදරේ මේයාලට. අපිට පුළුවන් හැමදේම අපි මේගොල්ලෝ වෙනුවෙන් ගෙවල් හදලා දීලා සතුටින් ඉන්න මේගොල්ලන්ට ඉඩ සලසලා දීලා තියෙන්නේ. ඉතින් පුංචි පැටවුන් ලොකු වුණාම මෙහෙන් යනවා. මෙයාලා දෙන්න විතරයි මෙතන ඉතුරු වෙන්නේ. මෙයා ගොඩක් වෙලාවට වෙන වෙන යාළුවොත් අරන් එනවා. ඉතින් ඒගොල්ලන්ව මේ ගෙදර පදිංචියට නම් ගන්නෙ නෑ. මේගොල්ලන් මෙයාලව එලවනවා. ඉතින් මේ දෙන්නට විතරයි මේ රූම් දෙක තියෙන්නේ. කාමර දෙක තියෙන්නේ. ඉතින් මෙයාලා ගොඩාක් සතුටින් ඉන්නේ. මට හරි සතුටුයි.